ඔයත් ධනු ලග්න හිමියෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක චුට්ටක් නැවතිලා බලලා යන්න. අද මම කතා කරන්න යන්නේ 2026 අවුරුද්ද ධනු ලග්න හිමියන්ට කොහොමද බලපාන්නේ කියන කාරණය ගැන. 2026 කියලා කියන්නේ ධනු ලග්න හිමියන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන අවුරුද්දක්. ඒ කියන්නේ පරණ සම්බන්ධතා, පරණ දේවල් මේ හැමදේම අතහැරලා අලුත් ජීවන මාර්ගයක්, අලුත් රැකියාව, කොටින්ම කිව්වොත් අලුත් දේවල් වලට යොමු වෙන අවුරුද්ද. ඔයා මතක තියාගන්න වෙනස් වීම කියන්නේ අහිමි වීමක් නෙමෙයි. වෙනස් වීම කියන්නේ ජීවිතයේ අලුත් ආරම්භයක්. ඒ වගේම පාට අලුත් ආදර සම්බන්ධතා ඇති වෙන විශ්වාසයෙන් ආදරය කන්ටිනියු කරගෙන යන්න පුළුවන් අවුරුද්දක් තමයි මේ 2026 කියලා කියන්නේ. මතක තියාගන්න ආදරය කියලා කියන්නේ අල්ලා ගැනීම නෙමෙයි, දෙන්නත් එක්ක විශ්වාසයෙන් එකම දිශාවකට ගමන් කිරීම. මේ අවුරුද්දේ ඔයාට අලුත් රැකියාවල්, සයිඩ් ඉන්කම්, ඒ වගේම ඔයාගේ බිස්නස් එකක් තියෙනවා නම් ඒක වැඩි දියුණු කරගෙන හැකියාවෙන් ඉදිරියට යන්න පුළුවන් අවුරුද්දක්. ඔයාගේ දැනුම භාවිතා කරලා වැඩ කරන්න. ස්කිල් එක කියන්නේ ඔයාගේ කරන්සි එක කියලා මතක තියාගන්න. 2026 අවුරුද්ද ධනු ලග්න හිමියන්ට මුදල් වැඩියෙන් ලැබෙන කාලයක්. ඉතින් වැඩියෙන් ලැබෙන මුදල් පාවිච්චි කරද්දී හරිම පරිස්සමෙන් පාවිච්චි කරන්න, සේවින් කරන්න පුරුදු වෙන්න. ඉතින් ඔයා ප්ලෑන් එකකට මේ අවුරුද්ද යන්න. ඒ වගේම තමයි ඔයාගේ ඕවර් තින්කින් මානසික පැත්තෙන් ඕවර් තින්කින් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ප්ලෑන් එකකට මේ අවුරුද්ද ගත කරන්න ඔයාගේ ජීවිතේ හැමදේම සක්සස් කරගන්න පුළුවන්. ඉතින් පුළුවන් තරම් මෙඩිටේෂන් කරන්න, ඒ වගේම ඔයාගේ සයිලන්ස් ටයිම් එක තියාගන්න, ආධ්‍යාත්මික පැත්ත ගැන හිතන්න. ඒවත් එක්ක විශ්වාසයෙන් මේ ගමන යන්න. ඉතින් විශ්වාස කරන්න, විශ්වාසයෙන් ඉන්න.